සුබ දවසක් සියලු දෙනාට. මේ පණිවිඩයෙන් 2026 2027 වර්ෂවලදී සාමාන්‍ය විභාගය ලියලා. ඒ කියන්නේ දැන් 10 11 ශ්‍රේණි වල ඉන්න ළමයින්ට තමයි මේ පණිවිඩය අපි දෙන්නේ. අපි අතන බලුවොත් එහෙම ඇයි ඇග්‍රිකල්චර් ෆුඩ් ටෙක්නොලොජි විද්‍යාහාර තාක්ෂණය කියන විෂය කරන්න ඕනේ. ඇයි කියලා බලුවොත් එහෙම කියන්නේ පළවෙනිම කියන්න ඕන ඇග්‍රිකල්චර් ෆුඩ් ටෙක්නොලොජි කියන විෂය ගත්තොත් එහෙම අද ලෝකයේ අනාගතයට අද ලෝකයේ වැදගත් වෙන විෂයක් විදිහට අපිට දකින්න පුළුවන්. ඊට ඔය රිසර්ච් එක හොද කරගන්න. අමාරු විෂයන් වගේම කරන්නේ නැතුව වඩා සරලව කරන්න පුළුවන් විෂයක් විදිහට මේ විෂය දකින්න පුළුවන්. ඊළඟට ඒ වගේ ඒවල් කරන්නේ ළමයි. ඒවල් කරන්න ඉන්න අයට දැන් මොලවල් කරන්නේ අනිවාර්යයෙන්ම සස්පෙන්ඩ් කරන්න බලාගෙන ඒගොල්ලන්ට අඩිතාවක් විදිහට මේ විෂය දකින්න පුළුවන්. ඊළඟට ඒවල් වල කෘෂි විද්‍යාව කියලා විෂයක් තියෙනවා. අනේ විෂය කරන්න අඩිතාවක් විදිහට මේ ඇග්‍රිකල්චර් ෆුඩ් ටෙක්නොලොජි කියන විෂය දකින්න පුළුවන්. ඒ විෂය තමයි වැදගත් වෙන්නේ. ඒ වගේම අද ලෝකයේ තියෙන ඇග්‍රිකල්චර් ටෙක්නොලොජි කියන විෂය කර එහෙනම් ඒකේ වාස්තීනිය තමයි කියන්නේ. ඊට පස්සේ දැන් අද ලෝකේ ගත්තොත් තමයි ඇග්‍රිකල්චර් කියන පැත්තේ විශාල ප්‍රවණතාවක් තියෙනවා. විවිධ අංශවල රැකියා අවස්ථා තියෙනවා. ඒ වගේ දේවල් වලට වැදගත් වෙනවා. ඒකට අඩිතාවක් විදිහට පළවෙනි අඩිතාවක් විදිහට සාමාන්‍ය විභාගයේදී මේ විෂය කරන්න පුළුවන්. මේ විදිහට ඇග්‍රිකල්චර් විෂය වැදගත් වෙනවා. මොකද හිතනවා මේ සබ්ජෙක්ට් එක සරලයි කියලා. ඒ නිසි මඟ පෙන්වීමක් නැත්නම් උසස් ප්‍රතිඵලයක් ලබා ගන්න අමාරු විෂයක් තමයි මේ ඇග්‍රිකල්චර් ෆුඩ් ටෙක්නොලොජි කියන විෂය. විද්‍යාහාර තාක්ෂණය කියන විෂය. ඒක නිසා සබ්ජෙක්ට් එක සරලව නිවැරදි එක්සෑම් එක ફોකස් කරලා ඉතින් ක්‍රමයකට පැහැදිලි කරලා උසස් ප්‍රතිඵලයක් ලබා ගන්න අවශ්‍ය මඟ පෙන්වීම අපි ලබා දෙනවා. මේ පන්දුවෙන් ලබා දෙනවා. ඊළඟට අපි ක්ලාස් වල වැඩ පිළිවෙල ගත්තොත් එහෙම අපි ක්ලාස් වල පවත්වන්නේ 10 සයි ක්ලාස් ශ්‍රේණි දරුවන් සඳහා 10 සයි 15 විෂය නිර්දේශය. ඒ කියන්නේ සිලබස් එක නියමිත කාලයට අවශ්‍ය පරිදි වාර විභාග වලට සූදානම් කරමින් එම් අවශ්‍ය ආකාරයෙන් නිසියාකාර ප්‍රෙපරේෂන් එක සූදානම් කිරීම සිදු කරනවා. ඒ වගේම ක්ලාස් ශ්‍රේණි ළමයින්ට එක්සෑම් එකට මාස දෙකකට වගේ කාලයක් තියලා තාමත් ඉක්මනින් අවසන් කරනවා සිලබස් එක. ඊළඟට පේපර් ක්ලාස් වගේ දේවල් කරනවා. පේපර් ක්ලාස් රිවිෂන් ඒවා කරනවා. ඒ වගේ දේවල් කරලා උමාරි උසස් ප්‍රතිඵලයක් ලබා ගන්න අපි උත්සාහ කරනවා. ක්ලාස් ශ්‍රේණි ළමයින්ට එක්සෑම් එකට මාස දෙකක් වගේ කාලයක් තියලා ඉතින් සම්පූර්ණ සිලබස් එකම කවර් කරලා ඊට පස්සේ අපි රිවිෂන් සහ පේපර් ක්ලාස් එක කරනවා. රිවිෂන් එක ගත්තොත් රිවිෂන් එකේදී අත්‍යවශ්‍යම පාඩම් ටිකක් තියෙනවානේ. සත්‍ය පාඩමේ වගේ පාඩම්, ඒ වගේ පාඩම් අත්‍යවශ්‍යම අපේ ශාස්ත්‍ර ප්‍රචාරණ වගේ ඒවා, ඒ වගේ හරිබෝධ පාඩම් වගේ පාඩම් තියෙනවානේ. අන්න ඒ වගේ අත්‍යවශ්‍යම පාඩම් ටික නැවත රිවිෂන් එකක් දාලා අපි කාලෙදි කරන්න බලාපොරොත්තු වෙනවා. හරි ක්ලාස් එකක් ඇතුලේ අපි ක්ලාස් එකක් දිගන්නේ කොහොමද කියන එක ගත්තොත් එහෙම අපේ ක්ලාස් වල විශේෂත්වය තමයි අපිට දැන් සමහර ප්‍රැක්ටිකල්ස් තියෙනවානේ. රෝල් ක්‍රම වගේ දේවල් ඒ ළඟටම රෝල් ක්‍රම බීජ ප්‍රතිකාර ක්‍රම වගේ දේවල් අපි බලන්න බෑනේ. සාමාන්‍ය ප්‍රායෝගිකව අපිට ඒ ප්‍රායෝගිකව කරපු වීඩියෝස් වගේ දේවල් අරගෙන ඒ අවස්ථාවට අවශ්‍ය විදියට visual resources වගේ දේවල් බලලා YouTube එක වගේ දේවල් පාවිච්චි කරලා අපි ඉතින් අවශ්‍ය වීඩියෝ දේවල් බලලා රූප සටහන් හොඳට අධ්‍යයනය කරලා ඒ වගේ ප්‍රැක්ටිකල් අපි දානවා. අපේ ලෝකෙ තියෙන හදවතම තමයි අපි ඇග්‍රි ගන්න කියන්නේ. හරියටම අවශ්‍ය විදිහටම ඇග්‍රි ටික ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේ සම්බන්ධ වෙනවා. ඒ වගේම මේවෙන් අපි පැහැදිලි කරලා දෙනවා. ඒ වගේ වීඩියෝ වල තියෙන ඒවා ඒ වගේ විදිහට කරගෙන යනවා. ඊළඟ අපේ ක්ලාස් වල යනවා ඩේලි ඇක්ටිවිටිස් සහ ඩේලි ඇක්ටිවිටිස් නැති එක ආකාර දෙකක් කරනවා. ඒක ඇක්ටිවිටිස් එක කරලා ඒ කියන්නේ පේපර් ප්‍රශ්න ක්‍රමයක් තමයි තියෙන්නේ. ඒකේ කරන්නේ සතිය පාටි කරලා පස්සේ ඊට පස්සේ සතියේදී අර මතක වෙන එකක් තියෙනවා. අන්න ඒක නැවත මතක් කර ගැනීමක් කරගන්න අපි ඩේලි ඇක්ටිවිටිස් කියලා එකක් කරනවා. ඊළඟට ඒකෙන් ඒ වගේම තව එකක් තියෙනවා. ඒකේ තියෙන්නේ පිටි ප්‍රශ්න ක්‍රියාවලියක් තමයි තියෙන්නේ. කර පාඩම් ටික නැවත පාඩමට අදාළ ප්‍රශ්න ටිකක් දීලා නැවත මතක් කරගෙන සිත කරනවා. ඊට අමතරව ඊට පස්සේ ආසෙ ඉවරෙන් ඉස්සෙල්ලා සුළු මොහොතකට ඉස්සෙල්ලා අපි විනාඩි 15 වගේ දෙනවා. ඩේ ස්නැප් කියලා එකක් දෙනවා. අන්න ඒකෙන් වෙන්නේ එදා දවසේ කරපු පාඩම නැවත මතක් කරගෙන ඉඳලා පාඩම නැවත මතක් කරගැනීමක් කරගෙන තමයි මේකෙන් කරන්නේ. වගේම කොච්චර ප්‍රමාණයක් මතක තියෙනවද ඒක කොච්චර ප්‍රමාණයක් හොඳට අහගෙන හිටියද ඒ වගේ දේවල් බලා ගන්න පුළුවන්. මේ ඩේලි ස්නැප් කියන එකෙන් ඒ විදිහට ආකාර දෙකක් යනවා. ඒ නිසා අනිත් ක්ලාස් වලට වඩා වෙනස් විදිහකට ප්‍රැක්ටිකල් එකක් තියෙන විදිහට හොඳ ලර්නින් එක්ස්පීරියන්ස් එකක් අපි අපේ පන්තිවල වැඩ පිළිවෙල හදලා තියෙනවා. ඔව් ඊළඟට අපිට තියෙන කොහොමද ක්ලාස් කරන්නේ? ඔව් ක්ලාස් කරන්නේ දැනට ඔන්ලයින් ක්‍රමය හරහා තමයි ක්ලාස් කිරීම සිද්ධ වෙන්නේ. ඊළඟට අපිට ක්ලාස් ෆීස් එක ගත්තොත් වෙන පන්ති වලට සාපේක්ෂව අපි අඩු මුදලක් තමයි කරන්නේ. ඔන්ලයින් විදිහට කරා. මොකද අපි ටියුට් ඒවා ලබා දෙන්නේ නැහැ. ඒ වගේ දේවල් අත්‍යවශ්‍ය දේවල් තිබ්බොත් ආයෙ ලබා දෙනවා. ඒ වගේ ආයෙ කිරීමක් කරන්නේ නැහැ. 10 ශ්‍රේණිය ළමයි කියන ගාස්තුව විදිහට අපි ආයෙ කරන්නේ රුපියල් 150ක් වගේ අඩු මුදලක්. ඒ වගේම 11 ශ්‍රේණිය වගේ අයට ඒක මේ මාසිකව ගන්න ගාස්තුව පොඩ්ඩක් වැඩි වෙනවා. ඒ පිළිබඳව මොකද අර පේපර් ක්ලාස් රිවිෂන් වගේ දේවල් ආයෙ කරන නිසා ඒ ගාස්තුව වැඩි වෙනවා. 11 ශ්‍රේණිය අයට පුදුවේ ඒ විදිහට තමයි ක්ලාස් ෆීස් එක යන්නේ. ඒ වගේ තව දැනගන්න තව විස්තර වලට කියනවා WhatsApp නම්බර් එකට ගන්න මෙසේජ් එකක් දාලා ඒ පිළිබඳව තොරතුරු ගන්න පුළුවන්. 072 515 077 කියන නම්බර් එකට මෙසේජ් එකක් දාලා බලන්න දැනගන්න පුළුවන්. ඊට පස්සේ ඊට අමතරව අපි පේපර් ක්ලාස් අමතරව අපි පාස් පේපර්ස් මොඩල් පේපර්ස් වගේ දේවල් අර ජෙනික් කරන දේවල් තියෙනවනේ. අන්න ඒ වගේ දේවල් සාකච්ඡා කිරීම ඔබලෙන් සිද්ධ කරනවා YouTube channel එක හරහා. ඒ විදිහට තමයි අපේ ක්ලාස් වල වැඩ පිළිවෙල යන්නේ. එහෙනම් විදිහට තමයි අපේ ක්ලාස් වල වැඩ පිළිවෙල යන්නේ. එහෙනම් හදවතම ඇග්‍රිකල්චර් ඉගෙන ගන්න අපේ ක්ලාස් එකෙන් ඔයාලත් හම්බෙමු. සියලු දෙනාට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමු.